කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් නේද? ඉතින් බබාගේ වැක්සින් ඩේට් එක කියන්නේ හැම අම්මා කෙනෙක්ම හරිම බයෙන් ඉන්න දවසක්. ඉතින් මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ අපේ බබාගේ අවුරුදු 1මාර බෙහෙත් එක විද්දේ කොහෙන්ද? විද්දාට පස්සේ මොකද වුනේ? කියන තරම බෙහෙත් එක අමාරුද? ඒ හැම විස්තරයක්ම ඔයාලා එක්ක මේ වීඩියෝ එකෙන් මම අරන් එනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් පළවෙනි වතාවට අපේ වීඩියෝ එකක් බලන කෙනෙක් නම් subscribe කරන්න කියලා තාදරෙන් මතක් කරනවා. සුඹුල් පාරිදුනාදු මද පවන් රැලිගෙන සුඹුනි තේ ගැටුනාදු ඉතින් එදා දවසේ උදේම බබාට කෑම කවලා වොෂ් දාලා එහෙම තමයි අපි බෙහෙත් දෙන්න එක්කන් ගියේ. එයා ටිකක් නිදිමතේ හිටපු නිසා ඇඬුවා. ඉතින් බෙහෙත් එක විදලා විනාඩි 15ක් 20ක් වගේ යද්දි නිදිමතේ හිටපු නිසාත් බෙහෙත් එකේ වේදනාවටයි සේරටම එයා ඉක්මනටම නිදාගත්තා. ඉතින් ගෙදර එද්දිත් එයා නිදි. මට ඒ වීඩියෝ ටික ගන්න බැරි වුණා. ඉතින් ආවට පස්සේ නම් ඇත්තටම අත හෙල්ලුවේවත් නැහැ. අතට දෙන්න ගන්න නැති ගොඩක් එයා ටිකක් ඉදිමිලා තිබුණා. ඊට පස්සේ අත හෙල්ලුවේ නැතුණාට එයා වෙනදා වගේ කියන්නේ නැගිටලා ඇවිදලා සෙල්ලම් කරලා හිටියා. අත හෙල්ලුවේ නැහැ උනාට. ඔහොම හවස් වෙනකොට නම් ටිකක් කඩන්න ගත්තා. උනත් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. සාමාන්‍යයෙන් 37.5ක් 37.3 ඒ වගේ තමයි යාට උණ තිබුණෙත්. ඊට පස්සේ එයාට අදාළ මාත්‍රාවට පෙනඩෝල් සිරප් දුන්නා. මොකද අපිට කියලා තිබුණා උණ ගත්තොතින් පෙනඩෝල් සිරප් දෙන්න කියලා. ඊට පස්සේ එදා දවසේ එහෙම ගෙවුණා. මෙතන මේ සෙල්ලම් කරලා ඉන්නේ එයාගේ දෙවෙනි දවස. අතේ ඉදෙමම තිබුණාට එයා සාමාන්‍ය විදිහටම හිටියා. හොඳට සෙල්ලම් කරලා වෙනදා වගේම හිටියා. එයාගේ සාමාන්‍ය දවස්වල වගේම හිටියා. ඉතින් මම ගොඩක් බයේ හිටියේ බෙහෙත් එක විදින්න යන්න කලින්. මොකද ගොඩක් අය කියලා තිබුණා බෙහෙත් එක අමාරුයි එහෙම කියලා. ඉතින් මම ඇත්තටම කියන්නේ එහෙම බබාලව සංසන්දනය කරන්න යන්න එපා ඔයගොල්ලොත්. මොකද සමහර බබාලට අමාරු වෙන්න පුළුවන්. සමහර බබාලට අමාරු නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා සංසන්දනය කරන්න යන්න එපා. මේ බෙහෙත් එකට කියන ත්‍රිත් වෙන්නත් කියලා. ඒත් එක්කම මුඛ පෝලියෝ එකකුත් දෙනවා. මේ බෙහෙත් එක දෙන්නේ පෝලියෝ, ගලපටලේ, කක්කල් කැස්ස, පිට ගැස්ම වගේ රෝග වළක්වන්න තමයි. ඒ නිසා ඉතින් හැම බබෙක්ටම අවුරුදු 1මාරින් මේ බෙහෙත් එක විද්ද ගන්න. ඉතින් හැමෝම පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඉතින් පරිස්සමට ඉන්න තව වීඩියෝ එකකින් හමු වෙමු. සුඹුල් පාරිදුනාදු